නඩිගුරා කණ්ඩායම ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයෙන් අනුන් ස්ථාන ගවේෂණය කරමින් යන මෙම චාරිකාවේදී අද අපේ නවාතැන වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ වවුල්පනේ කියන ගම්මානේ. අපි යන්නේ ඔබ වෙත අපූර්ව නැවුම් අත්දැකීමක් සමීප කරන්න. ඒ සුන්දර අත්දැකීම ලබා ගන්න නඩිගුරා ඔබට ඉතා ආදරෙන් ආරාධනා කරනවා රැඳෙන්න නොවී සෙල්ලේ නඩිගුරත් එක්ක. ඔයගලන්ට වවුල්පනේ කිව්වම මොකක් හරි දෙයක් ඔයගලන්ගේ මතකයට නැගෙනවා. අනිවාර්යෙන්ම ඒ සේම් වෙන්න ඕනේ. මොකද නඩිගුරා යන්නේ අද වවුල්පනේ පුරුගල් ගුහාව බලන්න. වවුල්පනේ හිරිගල් ගුහාව කියන්නේ ශ්‍රී ලංකා මාතාව සෝබාදහම් මාතාවගෙන් ලද අපූර්ව දායාදයක්. අපි දැන් යනවා එහි අතු ඇති සැටියෙන් ඔබ වෙත ගෙනෙන්න. ඉතින් මේ ගුහාව තුළට යන්න අපිට මේ වගේ විදුලි ආලෝකයක් නැතුව කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ වවුල්පනේ හිරිගල් ගුහාව බලන්න එනම නම් මේ වගේ කුඩා ටෝචයක් රැගෙන එන්න අමතක කරන්න එපා. අපි දැන් යන්නේ වවුල්පනේ පිවිසුම් වෙත. වවුල්පනේ හිරිගල් ගුහාවට යන පිවිසුම් දොරටුවේ. ඔයගලන් දන්නවද මේ වවුල්පනේ ගල් ගුහාවේ තියෙන සුවිශේෂතාවක් මොනවද කියලා? මේ ප්‍රධාන සුවිශේෂතාවය වන්නේ වවුල්පනේ ගුහාව ශ්‍රී ලංකාවට ආවේනික වවුල් විශේෂ 7ක් ඇතුළු වවුල් විශේෂ කිහිපයකට නවතැන වෙනවා. විද්‍යාඥයන් ගණන් බලා තියෙන විදිහට මේ වවුලන් ලක්ෂ 10කට ප්‍රමාණ අධික පිරිසක් ඉන්නවා. මේ තවත් සුවිශේෂතාවක් කියන්නේ අපිට මෙහිදී ශාක හා සත්ව ප්‍රසිද්ධ දැක ගන්න පුළුවන්. ඒවා අවුරුදු මිලියන 500ක් තරම් ඈත අතීතයකට දිව යනවා. තවද මේ ඇතුළේදී අපිට දක්නට හම් වෙනවා දියැලක්. මේ දියැල ශ්‍රී ලංකාවේ සුවිශේෂී එකක් වන්නේ මෙවැනි ගුහාවක් තුල ඇති ප්‍රධාන දියැල නිසා. ඒක අඩි 30ක් තරම් උස දියැලක් කියා අපිට මේ ප්‍රදේශයේ ජනතාවගෙන් දැක ගන්න හම්බුණා. එහි ඇත්ත නැත්ත දැනගන්න අපි යමු මේ ගුහාව ඇතුළට. ගුහාව වවුලන්ට පමණක් නොවේ මීයන් කැරපොත්තන් වැනි සතුන්ටද නිවහනක් වෙනවා. ඒදී අපිට හමු සුවිශේෂී දසුණක් වන්නේ ඇලි කැරපොත්තෙකු දැක ගන්නට ලැබීමයි. මම දැන් මේ රැඳී සිටින්නේ වවුල්පනේ හිරිගල් ගුහාවේ ඇතුලේ තියෙන භූගත දියැල ළඟ. ඔයගලන්ට පේනවා නම් මේක මීටර් 30ක් පමණ අඩි 30ක් පමණ උස දියැලක්. මේ සුන්දරත්වය දකින්න ඔබ මේ ස්ථානයට පැමිණෙන්නට අනිවාර්යෙන් ඉතා බලය ඇති විදුලි බන්ධමක් රැගෙන යන්න අමතක කරන්න එපා. නඩිගුරා ඔබට හැම විටම උපදෙස් දෙන්නේ මෙමන පරිසර වටිනාකමක් තියෙන අපේ ස්ථාන රැක ගන්න කියලා. ඒත් නඩිගුරා කණ්ඩායමේ මෙන්න ස්ථානවල දකින්න හම්බෙන්නේ ඉතා ශෝචනීය සිදුවීම්. ඒ වගේම සිදුවීමක් මෙම වවුල්පනේ හිරිගල් ගුහාව තුල අපිට දක්නට ලැබුණා. ඒ තමයි අපේ පැමිණීම් පිරිසෙන් කවුරු හරි
සිගරට් බීලා මේ තියෙන කොටේ නඩේගොඩ කණ්ඩායමේ අප සමාජිකයන් මෙම ගමනේදී අද සසල කරවන දසුනක් දක්වන්න හම්බුණා. ඒ තමයි තමන්ගේ ජීවිතේ අවසාන කුක්කුම් පොද එළන්නට ඔන්න මෙන්න කියා සිටින වවුලේ. මොකක් හරි අකරතැබ්බයකින් ඒ වවුලා බිමට වැටිලා දැන් ජීවිතේ අවසන් හුස්ම පොද එළන්න ඔන්න මෙන්න ඊයේදී තමයි නඩේගොඩ අපිට මේ වලව දක්වන්න හම්බුනේ. දුෂ්කර ගමනකින් අනතුරුව අපි බවුල්පනේ කිරිගල් ගුහාවේ අසිරිය නැලඹුවා. දැන් අපිට බවුල්පනේ ගුහාවේ අනිත් පස්සේ ඒ කියන්නේ බවුල්පනේ ගුහාවට ඇතුල් වෙන්න පිවිසුම් දොරටුවක් සහ පිට වෙන්න වෙනම දොරටුවක් තියෙනවා. නමුත් අපිට පිට වෙන දොරටුව මෙතනින් ගිහිල්ලා යන්න බෑ. හේතුව තමයි මෙතනදී අපිට ඊට ගැඹුරු වතුර වලක් හවු වෙනවා. ඒ වලෙන් එතරව නඩේගුරා කණ්ඩායම අපිට අද යන්නට හැකියාවක් නැහැ. එනමුත් ඔබට බවුල්පනේ ගුහාවේ පිටවන දොරටුව වෙන්නට අපි වෙනත් මාර්ගයකින් ඒ ස්ථානයට යනවා. රැඳෙන්න නඩේගුරත් එක්ක. මෙතනදී මම ඔබට සඳහන් කළා මෙම වවුල්පනේ හිරිගල් ගුහාව තුලදී ශාකහා සත්ව පොසිල තිබෙන බවට. නඩේගුරා කණ්ඩායමට සත්ව පොසිලක් යයි අනුමාන කරන්න පුළුවන් යම් කිසිවක් හම්බුණා. අපේ දැන් සූදානම් වන්නේ ඔබට එය පෙන්වන්නට. බැලු බැල්මට මෙහි සතෙක්ගේ අනුරුවක්ම දක්නට නැතත් ඔබට ඉතා හොඳින් මෙම ස්ථානය නිරීක්ෂණය කළොත් මෙම දෙපස ඇති හිරිගල් තට්ටුවට වඩා මෙම මැද ඇති මෙම කොටස යම්කිසි විශේෂයක් පෙනෙනවා ඇති. නඩේගුරා දැන් සූදානම් වන්නේ මෙම හිරිගල් ගුහාවේ පිටවන දොරටුවෙන් නැවත ඇතුළට යන්න. ඒ යන්නේ ඔබට මෙහි ඇති සුන්දර දර්ශනයක් ඔබ සමීපයට ගෙනයි. හිරිගල් ගුහාවක් තුළට පැමිණීමේදී අපිට දක්නට ලැබෙන තවත් සුවිශේෂී දෙයක් තමයි හිරි ළඹ සහ හිරි නැඹ. නඩේගුරා කණ්ඩායමට මෙම හිරිගල් ගුහාව තුළදී හිරි නැඹ දක්නට නොමැති වුණා. අපිට හිරි ළඹ දැක ගන්නට පුළුවන්. හිරි ළඹ කියන්නේ හිරිගල් ගුහාවේ ඉහළ ස්තරයේ සිට පහළට එල්ලා වැටෙන ආකාරයෙන් කියන හිරිගල් වල කුට්ටි. හිරි නැඹ යනු හිරිගල් ගුහාවක් තුළ පොළවේ මතු පිට ස්තරයේ සිට වැටෙන වතුර බිඳු ආධාරයෙන් ඒවැ තියෙන නොයෙකුත් ඛනිජ ලවණ වලින් සෑදී ඇති කන්දක් වැනි උසු යමක්. නමුත් අපට මෙම ගුහාව තුළ එවැනි හිරි නැඹ දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි අවට ගම්වාසීන් ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් පවසන්නේ මෙම ගල් ගුහා තුළ ඇති වතුර පාරවල් වල අන්දමාලුන් ජීවත් වෙන බවයි. නඩේගුරා අපේ ඉතා සූක්ෂම ඇස මෙම වතුර පාරවල් තුළට යොමු කළත් අපට එවැනි අන්දමාලුවෙක් පිළිබඳව නම් තතු සොයාගන්න නොහැකි වුණා. ඉතා දුෂ්කර ගමනකින් අපි දැන් මේ පැමිණ සිටින්නේ මේ වවුල්පනේ හිරිගල් ගුහාව ආශ්‍රිත ප්‍රදේශයේ ඇති කිරිගල් වල නිදියක් දැක ගැනීමට. මේ ඉතා දීප්තිමත් පැහැකින් දිස්වන්නේ මේ ප්‍රදේශයේ ආශ්‍රිතව ඇති කිරිගල්වලයි. මේක උපමට්ටම් කළ නොමැති නිසා මෙම ආකාරයෙන් දිස්සුනද උපමට්ටම් කිරීමෙන් අනතුරුව මේ ඉතා අලංකාර බව කියන්න ඕන. අනුමාන කරන්න පුළුවන්ද මම මේ මගේ පිපාසයේ සංසිඳුවාගත්තු වතුර පාරකුමක්ද කියලා? බැහැ නේද? ඔබට මම මුලින්ම කියමු මෙම වවුල්පනේ හිරිගල් ගුහාව ඇතුළේදී අපිට දක්නට ලැබිච්ච මීටර 30ක් පමණ උස දියැල නිර්මාණය කරලා බඳින් මෙම වතුර පාර මෙම ස්ථානයෙන් පහතට කඩා හැල්ලුවා. මෙම ස්ථානයේ මේ අවට ගම්වාසීන් හඳුන්වන්නේ ආණ්ඩාරේ කියලා.
මේ විශේෂත්වය වන්නේ මේක කියුල්දිය ජල පහරක්. අපිට මේ ගමනේදී තවත් සුවිශේෂී දෙයක් හම්බුණා. ඒ තමයි ඌරුයි. අපි මේ පිළිබඳව මේ ප්‍රදේශයේ සිටින ගොවි මහතෙකුගෙන් අසා දැනගත්තා. එතුමා ප්‍රකාශ කළේ මේ ප්‍රදේශයේ වගාවක් වශයෙන් සිදු නොකරන අතර යම් යම් ස්ථානවල තිබෙන දේ වී පැලාශ්‍රයෙන් Tamanට අවශ්‍ය ප්‍රමාණයට වී පොඩ්ඩක් එකතු කරගෙන කැඳක් සාදා ආහාරයට අරගන්නා බවයි. මේ වී වල ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ මේවා අඩු ආලෝක තත්ත්වයක් තියෙන ස්ථානවලදී උද වගා කරගන්න පුළුවන්. තවද මේ පලිබෝධ වලට ප්‍රතිරෝධයක් දක්වනවා. එම නිසා අපිට පුළුවන් මෙම වී වර්ගය ආශ්‍රය කරගෙන නව ප්‍රභේද බිහි කරන්නට. මෙම සංචාරයේදී නඩේගුර අපගේ මෙත ගැටුනේ අපිට දෙනෙත් අදාහ ගන්න බැරි ආශ්චර්යමත් සිදුවීමක්. ඒ තමයි අති විශාල වට ප්‍රමාණික යුතු තිත්ත මුගුණු ගහ. මේ මම ජීවිතයේදී දැකපු විශාලම තිත්ත මුගුණු ගහ. මෞල්පනේ හිරිකල් ගුහාව නැරඹින්නේ අනතුරුව නඩේගුර කණ්ඩායම දැන් පැමිණෙන්නේ කියුල්දිය උල්පත ළඟට. දැන් අපි යන්නේ අපේ වවුල් වසුරු නිසා ජරා ජීවන නිසා අපේ ඇඳුම් සෝදගෙන අපි නාකියා ගන්න. ඔබත් මෙම ස්ථානට පැමිණෙනවා නම් ඔබටත් මේ පහසුකම මෙතනින් සලසා ගන්න පුළුවන්. නෑමඩ මෙම දියපාරෙන් නෑමෙන් අනතුරු ලැබෙන්නේ ඉතා ආස්වාදජනක හැඟීමක්. ගම්වාසීන් විශ්වාස කරන ආකාරයට කියුල්දීමේ නෑමෙන් ඔබේ සමේ චර්ම රෝග මොන හරි තියෙනවා නම් ඒවා සුව වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ගුහාවට පැමිණෙන ඔබට එක අවවාදයක් දෙන්න. ඒ තමයි මේ පරිසරය විනාශ කරන්න එපා. මේවා තාම නොවිඳුල් ඉදිරියට තියෙනවා. ඒ අයුරින් ඔබ ඒවා තබා යන්න අමතක කරන්න එපා. තවත් දෙයක් නම් ඔබ වවුල්පනේ ගුහාව නැරඹීමකට එනවා නම් ඔබ ඉස්තසුමක් ඒ වගේම ඔබට අමතර ඇඳුමක් රැගෙන ඉන්න. මොකද මෙම ගුහාව ඇතුලේ වවුලන් ලක්ෂ ගණනක් ජීවත් වෙනවා. ඔබ මෙම ගුහාව ඇතුළටම යනවා නම් ඔවුන්ගේ වසුරු තමන්ගේ ඇඳුම් වලට වැටෙන්න පුළුවන්. එම නිසා ඉස්තසුමක් අමතර ඇඳුමක් හොඳට එළිය ඇති විදුලි පන්දමක් යනාද ඔබ රැගෙන එන්න. ඉන් අමතරව ඔබ මෙහි කිසිවක් අමතක කර දයමා යන්න එපා. අද නඩේගුරා කණ්ඩායමෙන් ඔබේ මතක පොතට අලුත් මතකයක් එකතු කළා. ආරාධනා කරනවා දිගටම නඩේගුරත් එක්ක රැඳෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙවැනි ලංකාවේ තව තියෙන සුවිශේෂී ස්ථාන කරා ඔබ රැගෙන යන්න. එතෙක් රැඳෙන්න නඩේගුරත් එක්ක.